ඔයාගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඊළඟ අවුරුදු 10 දී ඊළඟ අවුරුදු 15 දී එහෙම නැත්නම් ඊළඟ අවුරුදු 20 දී සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් මම සාර්ථක වෙන්න නම් ඉගෙන ගත යුතු එක ස්කිල් එකක් කියන්න එහෙම නැත්නම් මම ප්‍රගුණ කළ යුතු එක නිපුණතාවයක් කියන්න කියලා ඔයාගේ උත්තරේ මොකද්ද? ගොඩක් අය කියයි AI, කෝඩින්, එහෙම නැත්නම් පබ්ලික් ස්පීකින්, කමියුනිකේෂන්, සේල්ස්, මාකටිං. නමුත් මම හිතන්නේ අපිට දෙයක් ඉගෙන ගැනීමට තියෙන හැකියාව සහ ඒ ඉගෙනගත්තු දේ ක්‍රියාත්මක කිරීමට තියෙන හැකියාව තමයි ඊළඟ අවුරුදු 10 20 අපිට ගොඩාක් දුරට උපකාරී වෙන්න යන ස්කිල් එක. මම මේ වීඩියෝ එකේ කියන්න යන්නේ මම ඇයි එහෙම කියන්නේ කියලා. අපි පළවෙනියෙන් අරන් බලමු රැකියා කරන අය, වෘත්තිකයන්. ඔයා ගිණුම් කරන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, මාකටිං, එහෙම නැත්නම් අලෙවිකරණය, සේල්ස්, විකුණුම් මොන ශාස්ත්‍රයේ හිටියත් අපි දන්නවා තාක්ෂණයත් එක්ක මේ හැම දෙයක්ම අපි කරන විදිය වෙනස් වෙනවා. අපි කලින් කරපු විදිහට නෙමෙයි අපි අද දෙයක් කරන්නේ. දැන් AI වගේ තාක්ෂණයක් දැන් ඇවිල්ලා තියෙන එකත් එක්ක ඊළඟට අපි තව මාසෙකින් බැලුවොත් තව අවුරුද්දකින් බැලුවොත් මේ දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපි කරන විදිය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ අපි කරන්නේ මොකක්ද කියන එක නෙමෙයි. ගොඩක් අය හිතනවා අපේ ජොබ් නැති වෙයි අපිට දැන් කරන්න දෙයක් නැති වෙනවා ජොබ්ස් වල වටිනාකම නැති වෙලා යනවා. ඒක වෙන්න පුළුවන් සමහර දේවල් වලට. නමුත් ගිණුම්කරණය විදිහට ගත්තොත් ගිණුම්කරණය තියෙනවා. ඒක නතර වෙන්නේ නැහැ. හැමෝටම මේ බුක් කීපින් කියන දේ කරන්න ඕන. සේල්ස් නැති වෙන්නේ නැහැ. සේල්ස් අනිවාර්යෙන් කරන්න ඕන. එහෙම නැත්නම් අලෙවිකරණය ඕනම දෙයක් මේ ජොබ්ස් අරන් බැලුවොත් මේ වෘත්තියක් විදිහට බැලුවොත් ඒ දේ නැති වෙලා යන්නේ නැහැ. නමුත් අපි ඒ දේ කරන විදිහ වෙනස් වෙනවා. අන්න එතනයි මේ ලොකුම වෙනස වෙන්නේ. ඒ කියන්නේ අපි ඇකවුන්ටිංగ్ කරන විදිහ වෙනස් වෙයි. අපි සේල්ස් කරන විදිහ වෙනස් වෙයි. අපි මාකටිං කරන විදිහ වෙනස් වෙයි. ගොඩාක් වෘත්තීන් වලට මේ වෙනස එන්නේ කරන විදිහ වෙනසක් විදිහට. අපි උදාහරණයක් විදිහට බැලුවොත් මීට අවුරුදු ගානකට කලින් බුක් කීපින් කරපු කෙනෙක් එහෙම නැත්නම් ගිණුම්කරණයේ ඇකවුන්ටිං කරපු කෙනෙක් ව්‍යාපාරයක ඒගොල්ලෝ ලොකු පොතක් අරගෙන ලෙජර් බුක් එකක් කියලා ලොකු පොතක් අරගෙන මේ පොතේ පෑනෙන් ලියලා කැල්කියුලේටර්ස් වලින් ගණන් හදලා එකතුව දාලා ඒ විදිහට තමයි මේ බුක් කීපින් කරේ. ඒ කියන්නේ ප්‍රොසෙස් එක මැනුවලි කරේ. නමුත් තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයත් එක්ක සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට්ස් ආවත් එක්ක ටිකෙන් ටික ඒක Excel එකකට යනවා ඊට පස්සේ ගිණුම් කරන මෘදුකාංගයකට යනවා සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒ කියන්නේ අර පොතේ ගණන් හදපු කෙනාට ටික ටික පුරුදු වෙන්න වෙනවා සොෆ්ට්වෙයාර් එකකට යන්න Excel එකක් පාවිච්චි කරන්න ඒ සමීකරණ Excel එකේ කොහොමද පාවිච්චි කරන්නේ ඇනලයිස් කරන්නේ කොහොමද රිපෝට් එකක් හදන්නේ කොහොමද ඒ දේවල් එයාට පුරුදු වෙන්න වෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ඉගෙන ගැනීමේ හැකියාව කියන දේ හදාගත්තේ නැත්නම් අපිට අලුත් දෙයක් ඉගෙන ගැනීමේ හැකියාව නැත්නම් අපි මොකද කරන්නේ? අපි ඒක අලසකමට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙයට තියෙන බය වෙන්න පුළුවන්. ඒ දේ කරන්න තියෙන අකමැත්ත වෙන්න පුළුවන්. මොනවා හෝ හේතුවකට අපි අලුත් දෙයක් ඉගෙන ගන්නේ නැතුව අපි පරණ විදියටම කර ඉන්නවා. දැන් අපි කලින් කියපු උදාහරණෙම අරන් බැලුවොත් එහෙම මේ බුක් කීපින් කරන කෙනා ඒ විදියටම මේ පොතේම ලියලිය හිටියනම් එහෙම අද මේ වෙද්දී අර රැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඊළඟ අවුරුදු 10 20 ඇතුළත අපි කරන රැකියාවල් වල අපේ වෘත්තීන් වල අපි සාර්ථක වෙන්න නම් අපිට සිද්ධ වෙනවා අලුතෙන් එන තාක්ෂණය සහ ඒ අලුත් දේවල් ප්‍රොමිතීන් ස්ටෑන්ඩඩ්ස් මොනවා හරි අලුතෙන් එන දේවල් ඉගෙනගෙන ඒ දේවල් පාවිච්චි කරන්න. මොකද අපි ඒ දේ කරේ නැත්නම් වෙන කවුරු හරි කෙනෙක් ඒ දේ ඉගෙනගෙන ඒ ඉගෙනගත්තු කෙනා ඒ අපි කරන රැකියාව ඊටාම හොඳින් ඊට වැඩිය අඩු කාලයකින් අඩු වෙලාවකින් ඊටාම කාර්යක්ෂමව කරලා පෙන්නනවා. ඉතින් එතකොට ඉගෙන ගත්තේ නැති කෙනාට මොකද වෙන්නේ? ඒ කෙනාට ඒ රැකියාව අහිමි වෙලා යනවා. රැකියාව නැතිවීමකට වැඩිය එතනදී වෙන්නේ ඒ රැකියාව වෙනත් කෙනෙක් ඊට වැඩිය හොඳින් කරන්න උත්සාහ කරනවා. ඊළඟට අපි බලමු ව්‍යාපාරයක් කරන කෙනෙකුට එහෙම නැත්නම් ස්වයං රැකියාවක් කරන කෙනෙකුට මේක කොහොමද බලපාන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට අරගමු රිටේල් බිස්නස් එකක්. එහෙම නැත්නම් සිල්ලර ව්‍යාපාරයක්. මේක රෙදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම දෙයක් මොනවා හරි සිල්ලර වෙළඳාමක් තමයි අපි කරන්නේ. දැන් තාක්ෂණයත් එක්ක පහුගිය කාලය පුරාම ගොඩක් අය උත්සාහ කරනවා හැමදේම අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට. ඒ කියන්නේ ඔන්ලයින් තමයි අපි ගොඩක් දේවල් ගන්න උත්සාහ කරන්නේ. ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එක ගොඩක් හිමීට ආවා වුණත් දැන් ලංකාවේ ගොඩාක් අය හැමදේම අන්තර්ජාලය හරහා තමයි මිලදී ගන්න උත්සාහ කරන්නේ. අපි ගොඩක් වෙලාවට කඩවල වලට ගිහිල්ලා බඩු ගන්නවා හරි අඩුයි. එතකොට ඔයා සිල්ලර් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් රිටේල් බිස්නස් එකක් නම් ඔයා කරන්නේ ගොඩක් වෙලාවට ඔයාට හිතන්න වෙනවා මම කොහොමද මගේ විකුණුම් වැඩි කරගන්නේ? මම කොහොමද වැඩිපුර කස්ටමර්ස්ලා ගෙන්නගන්නේ? සමහර විට ඔයා රිටේල් එක ඔයාගේ ව්‍යාපාරය ඔයා සම්පූර්ණයෙන් ඔන්ලයින් අරන් එන්නේ නැහැ. නමුත් ඔයා කරනවා WhatsApp group එකක් පටන් ගන්නවා. ඔයා WhatsApp group එකක් හදාගෙන ඔයාගේ ගමේ කට්ටියට ඔයා දවස ගානේ ඔයා දානවා මොනවා හරි මේවා තමයි අපේ ප්‍රොමෝෂන්ස් මේවා තමයි අපේ අද තියෙන බඩු ඒ වගේ දේවල්. එහෙම නැත්නම් ඔයා ඩෙලිවරි සර්විස් එකක් පටන් ගන්නවා. ඔයා ගෙදරට බඩු ගෙනල්ලා දෙනවා ඔයාගේ ෂොප් එකේ ඉඳන්. මොකක් හරි මේ විදිහකට අන්තර්ජාලය හරහා විකුණන්න පටන් ගන්නවා. මෙතනදී මම කියන්න උත්සාහ කරන්නේ ඔයා කරන ව්‍යාපාරය මොකක් වුණත් ඔයාට හිතන්න වෙනවා ඔයාට මොනවා හරි දෙයක් ඉගෙනගෙන වටපිටාවේ වෙන්නේ මොකද්ද කියලා බලලා ආර්ථිකයේ වෙන වෙනස්කම් බලලා සමාජයේ වෙන වෙනස්කම් බලලා තාක්ෂණික වෙනස්කම් බලලා ඒ දේවල් ඔයාගේ ව්‍යාපාරයට අදාළ කරගත්තොත් තමයි ඔයාගේ ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. මීට අවුරුදු ගානකට කලින් අපි හැමෝම පාවිච්චි කරපු මොබයිල් ෆෝන් එකක් තමයි Nokia කියන්නේ. නමුත් අද වර්තමානයේ බැලුවොත් එහෙම Nokia ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. මේකට ප්‍රධාන හේතුව වුණේ Nokia සමාගම තාක්ෂණයට හැඩ ගැහුනේ නැහැ ඒ කාලේ ඒ අවශ්‍යතාවය අනුව.
ඒ වෙද්දි Samsung වගේ Nokia සමාගමකට ගොඩක් පහළින් හිටපු ආයතන ඉතාම ඉක්මනින් මාකට් එක කැප්චර් කරගත්තා. මොකද ඒගොල්ලෝ තාක්ෂණය ඉතා ඉක්මනින් අරන් ආවා. මේ වගේ තමයි අපි මොන ව්‍යාපාරයක් කරත් මොන දෙයකටත් සමහර වෙලාවට ඒක තාක්ෂණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් අරගෙන බැලුවොත් එහෙම මැනුෆැක්චරින් බිස්නස් එකක් එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් බිස්නස් එකක් කරන කෙනෙකුට නම් අපි අද කරන්නේ මැනුවල් ලේබර් එකකින් නම් ඒ කියන්නේ අපි අතෙන් නම් ඒ නිෂ්පාදනය කරන්නේ සමහර විට ඔයාගේ නිෂ්පාදිතයේ වියදම අඩු කරගන්න පුළුවන් ඔයා ඒක ඔටෝමේට් කරොත්. ඒ කියන්නේ අපි ස්වයංක්‍රීයව නිෂ්පාදනය කිරීමේ මැෂින් එකක් දැම්මොත් සමහර විට ඔයාට ඔයාගේ ප්‍රොඩක්ට් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. මේ වගේ දේවල් අපි හොයලා බලලා තේරුම් අරගෙන මේ දේවල් අපි අපේ ව්‍යාපාරවලට එකතු කරගත්තොත් තමයි අපිට අනාගතයේදී හොඳ තරගකාරී ව්‍යාපාර බවට පත් වෙන්න පුළුවන්. මොකද අපි කරන්නේ නැති වුණාට කවුරු හරි වෙන කෙනෙක් මේක කරලා ගාණත් අඩු, ක්වොලිටි එකත් හොඳ, ඊටාම හොඳ භාණ්ඩයක් ඊටාම ඉක්මනින් කස්ටමර්ස්ලාට දෙන්න පුළුවන් තත්ත්වයට තවත් කෙනෙක් ඩෙවලොප් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ තාක්ෂණය අරන් එන්නේ නැත්නම් වෙන කෙනෙක් අරගෙන ඒ තාක්ෂණය එයා මාකට් එක කැප්චර් කරගන්නවා. ඉතින් අපි ඊළඟට බලමු ස්ටුඩන්ට් කෙනෙකුට එහෙම නැත්නම් ශිෂ්‍යයෙකුට තාමත් ඉගෙන ගන්න කෙනෙකුට මේක කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකක් හරි විෂයක් ඉගෙන ගන්න එක. අපි මේ විෂය ඉගෙනගෙන ඒකේ අපි එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. ඒක ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, ලෝ වෙන්න පුළුවන්, මෙඩිසින් වෙන්න පුළුවන්, සේල්ස්, මාකටිං මොනවා හරි දෙයක් අපි ඉගෙනගෙන අපි ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මෙතනදී ඔයා ශිෂ්‍යයෙක් විදිහට ඔයා හිතන්න. ඔයා ඉගෙන ගත්තට කමක් නැහැ. ඔයා ඒ දේ දක්ෂයෙක් වුණාට කමක් නැහැ. අපි හැමතිස්සෙම තියාගත යුතු මානසිකත්වයක් තමයි මම තාම නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන් කියන දේ. ඒ කියන්නේ අපි හැමදේම දන්නවා කියලා හිතන්නේ නැතුව මම නොදන්න දේවල් තව ගොඩක් තියෙන්න පුළුවන්. සමහර විට මට වැඩිය එක්ස්පීරියන්ස් අඩු, මට වැඩිය දැනුම අඩු කෙනෙක් පවා මම නොදන්න දේවල් ගොඩක් දැනගෙන ඉන්න පුළුවන් අපේ සබ්ජෙක්ට් එකටම අදාළව. අලුතෙන් දේවල් ඉගෙනගෙන ඒ දේවල් ඔයා වැඩ කරන තැනකදී ඔයාගේ ව්‍යාපාරවලට එහෙම නැත්නම් ඔයා මොනවා හෝ ඒ අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දෙයට ඒ දේවල් පාවිච්චි කරන්න ඒ මයින්ඩ් සෙට් එක හරියට හදාගන්න ඕන. මේ වීඩියෝ එකේ මම දැන් මේ වෙනකන් කියපු දේ සාරාංශගත කරොත් මම කිව්වේ ඔයා වෘත්තිකයෙක් එහෙම නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වුණත් ඔයා ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් කරන කෙනෙක් වුණත් ඔයා තවමත් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් වුණත් කාටත් අනිවාර්යෙන් ඊළඟ අවුරුදු 10 20 ඇතුළත ඊටම වැදගත් වෙන ස්කිල් එකක් වෙන්නේ ඉගෙන ගැනීමට තියෙන හැකියාව. එහෙම නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගැනීමට තියෙන හැකියාව සහ ඒ ඉගෙනගත්තු දේ ක්‍රියාවට නැංවීම තියෙන හැකියාව කියන එකයි. ඒ හැකියාවේ ඇත්තටම ප්‍රයෝජනෙ වෙන්නේ අපිට ගොඩාක් අවස්ථාවන් මගහැරෙන එක වලකිනවා. ඒ කියන්නේ අපි දෙයක් දන්නේ නැත්නම් අපිට අවස්ථා මගහැරලා යනවා. දැන් මේ අවස්ථාවේ AI වගේ ටෙක්නොලොජි එකක් අපි හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් අපිට ගොඩක් අවස්ථා මගහැරෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි හැමදේම ඉගෙන ගන්න ඕන. අපි දකින දේ ඉගෙන ගන්න ඕන. අපි හිතනවා මේකත් වැදගත් ඒකත් ඉගෙන ගන්නවා. ඊළඟට තව එකක් හිතනවා ඒකත් වැදගත් ඒකත් ඉගෙන ගන්නවා. අන්තිමට අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒකෙන් එකකින්වත් අපි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ඒක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. අපි ඉගෙන ගන්නේ අපිට අවශ්‍ය දේ, අපිට සුදුසුයි හිතන දේ, අපිට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතන දේ සහ අපි ඉගෙනගත්ත දේ ඉගෙනගෙන නතර කරන්නේ නැහැ. අපි ඒක ක්‍රියාවට නංවනවා. ඒ කියන්නේ අපි ක්‍රියාත්මක කරලා ඒකෙන් ප්‍රයෝජනය අරගන්න තමයි අපි ඉගෙන ගන්නේ. අන්න ඒක තමයි කුසලතාවය මෙතනදී. ඒතකොට දැන් කවුරු හරි කෙනෙක් අහන්න පුළුවන් කොහොමද දැන් මේ ඉගෙන ගැනීමේ හැකියාව කියන එක හදාගන්නේ? ඉගෙන ගන්න කොහොමද කියලා. උත්තරය බොහොම සරලයි. අපිට ඒක හදාගන්න තියෙන ස්කිල් එකක් නෙමෙයි. ඒ ස්කිල් එක අපි ගාව ඕල්රෙඩි තියෙනවා. ඒ කියන්නේ අපි ගාව මේක දැනටමත් තියෙන දෙයක්. මොකද අපි පුංචි කාලේ ඉඳන්ම බැලුවොත් එහෙම අපි අනිත් අය කරන දේවල් බලලා එහෙම නැත්නම් අනිත් අය කියන දේවල් අහලා අපි ඒ දේවල් ඇස් වලින් කන් වලින් අරගෙන අපි ඒ දේවල් ඉගෙන ගන්නවා. මේක විෂයක් ඉගෙන ගන්නවා වගේ දෙයක් නෙමෙයි. ඉගෙන ගැනීමට තියෙන හැකියාව කියන එක විෂයක් නෙමෙයි. ඒක අපිට ඇවිල්ලා තියෙන දෙයක්. ඒක අපේ ඇඟේ තියෙන දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් වැදගත්ම දේ තමයි ඒ උත්සාහය. ඒ කියන්නේ අලුතෙන් දෙයක් ඉගෙන ගැනීමට සහ ඒ ඉගෙනගත්තු දේ භාවිතා කිරීමට අවශ්‍ය කරන උත්සාහය ඔයා හදාගන්න. ඉතින් මට මේ වීඩියෝ එක අවසන් කරද්දී දැන් කියන්න තියෙන්නේ අපි හැමෝම අලුත් දේවල් ඉගෙන ගන්න අය බවට පත් වෙමු. මේ ඉගෙනගත්තු දේවල් අපේ රැකියාවවලට, ව්‍යාපාරවලට එහෙම නැත්නම් අපේ අධ්‍යයන කටයුතු වලට පාවිච්චි කරමු.